ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය වර්තමානයේ හඳුන්වන නාමය. නමුත් අපි මේ දකින මේ සත පහ 1920 මුද්‍රණය කරන ලද්දක්. අච්චු ගාපෝ කාසියක් 1920 වෙද්දී අපේ රට අපි බ්‍රිතාන්‍යයන්ට යටත්වීතියක් බවට පත් වෙලා තිබිච්ච කාලවකවානුවක්. 1920 තමයි බ්‍රිතාන්‍ය ආණ්ඩුව යටතේ මෙලින් ආණ්ඩුව ප්‍රතිසංස්කරණය හඳුන්වා දෙන ලද්දේ. එතකොට මෙතන අපි දකිනවා සත පහයි කියලා විස්තරයක් දාලා තියෙනවා. එහා පැත්තේදී අපිට ජනනම පැහැදිලිව පේන්නේ මේ කාසියේ තියෙන පෞරාණික බව නිසාම මේක පේන්න තියෙනවා ජෝර්ජ් රජුගේ පින්තූරයක්. 6 වන ජෝර්ජ් දාලා තියෙනවා. මේක විස්තරයක් දාලා තියෙනවා 6 වන ජෝර්ජ් රජුගේ විසින් එලි දක්වන ලද කාසියක් බවට ඉංග්‍රීසි අකුරෙන්. නමුත් මේ පැත්තේ අපි දකිනවා සිංහල අකුරෙන් සත පහයි කියලා දක්වලා තියෙනවා. ඒ වගේම මේ කාසියක් ඉතාම වැදගත් කාසියක්. මේකෙදි සඳහන් කරන්න ඕන 1951 අච්චු ගාපු කාසියක්. අපි දන්නේ 1951 කියද්දී අපේ රට නිදහස ලැබුණා 1947 වෙද්දී. නමුත් අපි දකිනවා ඒ නිදහස අපිට ලැබුණ අර සීමාන්තික නිදහසක්. අපි නැත්නම් ඒකට කියනවා ඩොමිනියන් නිදහසක් කියලා. මේකේ පැහැදිලිව සඳහන් වෙනවා මේ 750ට ඉහළින් වර්තමානයේ අපි දකින්නේ සාමාන්‍ය විදියට මෙවැනි කාසියක් අපි දකිනවා රාජලාංඡනයට ඉහළින් තියෙන ධර්ම චක්‍රය. නමුත් අපි දකිනවා මේකේ ඉහළින් තියෙනවා බ්‍රිතාන්‍ය කිරීටයට තාමත් යටත් බව හඳුනන ඔටුන්නේන සලකුණ. අපි කියනවා කිරීටයේ සලකුණ කියලා. අනිත් පැත්තේ තියෙනවා ඒ වගේම 6 වෙනි ජෝර්ජ් රජුගේ පින්තූරයේ සහිත මුහුණ සහිත විස්තරයක් දාලා තියෙනවා කිං ජෝර්ජ් 6th කියලා. එතකොට ඒකත් අපිට තාම වැදගත් වෙන කාසියක්. එතකොට මෙන්න මේ කාසියක් මම පෙන්නනවා මේ වෙලාවෙත්. මොකද මේක 1963 මුද්‍රණය කරපු කාසියක්. නමුත් මේකේ තියෙන වැදගත්කම තමයි 1963 කියද්දී අපි නිදහස ලැබලා දීර්ඝ කාලයක්. ඒ දීර්ඝ කාලයක් ගත වුණත් ඔබට දැන් පේනවා ඇති මෙතන රාජලාංඡනයේ පැහැදිලිව තියෙනවා සිංහයාගේ සලකුණු සියල්ල. නමුත් ධර්ම චක්‍රයේ තිබිය යුතු ස්ථානය මම කලින් කියනවා වගේ ඔබට මේ වෙනස පේනවා ඇති. ධර්ම චක්‍රයේ තිබිය යුතු ස්ථානයේ තිබෙන්නේ බ්‍රිතාන්‍ය කිරීටයේ. ඒ විදිහට අපිට මේ කාසි පිළිබඳ වර්තමාන කාසි පිළිබඳ අධ්‍යයනය කිරීමෙන් මේ බ්‍රිතාන්‍යයන් යටතේ නිදහස් ලැබීමට පෙර නිදහස් ලැබීමට පසු සහ ලංකාව ස්වාධීන ජනරජයක් වීමේ උනාට පස්සේ සිද්ධ වෙච්ච ආකාරය පිළිබඳ හොඳ අවබෝධයක් ගන්න පුළුවන් කාසි කිහිපයක් තමයි මෙතන